වයස අවුරුදු 73යි. පුවක් දෙනියේ ඉඳන් AI තාක්ෂණයෙන් නිර්මාණ කරලා රේසින් බිස්නස් එක ලෝකෙටම අරන් යන කල්යාණි රත්නායක. මගේ නම කල්යාණි රත්නායක. මට අවුරුදු 73යි. මගේ පේජ් එකක් තියෙනවා. ඒකේ නම නිලි ක්‍රියේෂන්ස්. නිලි ක්‍රියේෂන්ස් කිව්වට පස්සේ සෝෂල් මීඩියා පාවිච්චි කරලා AI පාවිච්චි කරලා IAIC එකත් එක්ක දැන් තව ගමනක් යනවා. AI ඉගෙන ගන්නවනේ. AI ඕනේ කියලා හිතනවද සෝෂල් මීඩියා වලින්? ඔයාගේ බ්‍රෑන්ඩ් එක අරන් යන්න. ඔව් මම පේජ් එක ස්ටාර්ට් කරපු දවස්වල ගොඩක් දේවල් ක්‍රියේට් කරා. resin arts, pipe cleaner arts and sugar flowers. මම අත්තම්මා කියන්නේ. අත්තම්මා කියන්නේ. අත්තම්මා හදන බ්‍රෑන්ඩ් එක නිලි ක්‍රියේෂන්ස්. අත්තම්මා කෙනෙක්ට පුළුවන් නම් ඔයාටත් පුළුවන් නේ. මට මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. මම මෙඩිකල් සෙක්‍රටරි කෙනෙක් abroad වල. වව්. ඔව් මම නිව්සීලන්ත හොස්පිටල් වැඩ කරා. මම අලේන් වල වැඩ කරා අවුරුදු 30ක්. දුබයි වල. දුබයි අලේන් වල මෙඩිකල් සෙක්‍රටරි කෙනෙක් විදියට. ඉතින් අර මට අර තියෙනවා සාමාන්‍ය ෆොටෝෂොප් වලින් මම බොක්ස් එකම ටෙක්ස්ට් බොක්ස් එකම හැදුවා. ඊට පස්සේ මිස මම ලංකාවට ආවට පස්සේ මට අසනීප වෙලා කැන්සර් වෙලා මම අවුරුදු 10ක් කීමෝ කරලා මැරිලා වගේ හිටියා. ඊට පස්සේ මම ඒ වුණාට අර හිත ඇතුලේ තියෙන ඉගෙන ගන්න තියෙන ආශාව නැතුනේ නෑ. ඊට පස්සේ මම රේසින් කෝස් එකක් ඔන්ලයින් කරලා ඒව ඔක්කොම කරලා අපි වගේම ජීවිතේ දිනන්න ඕනේ. අපි යන ගමනේම ගිහිල්ලා AI වලින් බැරි නම් සෝෂල් මීඩියා වලින් හරි කොහොම හරි ඔයාගේ බිස්නස් එක ලෝකෙට රන් යන්න ඕන කියන තැන අපි. ඒතර නිලි ක්‍රියේෂන් අද ලෝකෙට යනවාමයි. AI වලින් අඩිය තියලානේ තියෙන්නේ. දැන් නිර්මාණ කීයක් හදලා තියෙනවද? ඔව් දැන් නිර්මාණ ගොඩාක් හදලා තියෙනවා. දැන් මේ වීඩියෝ එක බලන ඔබ ගෙදර ඉඳන් පස්තැල් වෙනවා නම්, ඔබ ගෙදර ඉඳන් අඬනවා නම්, ඔබ ගෙදර ඉඳන් වැටිලා කියලා හිතාගෙන බිස්නස් හදපු එකෙන් පස්සේ තව එකක් ගැන හිතලා නැත්තම් හිතන්න පටන් ගන්න. මොකද ඇය නොනවත්වා ඉගෙන ගත්තා. නොනවත්වා හම්බ කරා. එතනින් අතරුන්නේ නැහැ. රිටයර් වුණා. රිටයර් වෙලා ආයෙත් බ්‍රෑන්ඩ් එකක් හදනවා. ඒ බ්‍රෑන්ඩ් එක දැන් 2026ට ගැලපෙන විදියට AI පාවිච්චි කරලා ගොඩ දාන්නයි යන්නේ. සමාජයේ ඉදිරියෙන්, අම්මලා ඉදිරියෙන්, අත්තම්මලා ඉදිරියෙන් ඔබත් ඉදිරියට යන්න ඕනෙමයි. ඒකයි මේ වීඩියෝ එක කරන්න හේතුව. ඒක තමයි මේ මොටිවේෂන් එක. ඔයාගේ තියෙන බුද්ධිය මං හිතන්නේ මට වඩා දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක් ඔයා. අත්තම්මා කෙනෙක්. ජීවිතේ වැඩ කරලා, කෝපරේට් වැඩ කරලා, ඒ පන්නරේ අරගෙන රටවල් වල ගිහිල්ලා ඔයාගේ මොලේ ගබඩාව ඔයාගේ ඔරිජිනල් බුද්ධිය ඔයාගේ ඔරිජිනල් බුද්ධියක් තියෙනවනේ. ඒක වැඩි අර කෘතිම බුද්ධියේ පවර් එකට වඩා. මොකද ඔයාගේ එක හරි ඔතෙන්ටික්, ඕගැනික්. අර කෘතිම බුද්ධියෙන් ඔයා වැඩ ගන්නවා ෂාප්. අපිට වඩා ෂාප්. So you gonna win. Sure. ජය වේවා. ෆලෝ කරන්නේ කොහමද? හොයන්නේ කොහමද? ඔයාගේ වැඩ බලන්නේ කොහමද? සෝෂල් මීඩියා වල කොහමද ප්‍රොෆයිල්ස් තියෙන්නේ කියලා කියන්නේ? නිලි ක්‍රියේෂන්ස්. එහෙනම් නිලි ක්‍රියේෂන්ස් ලංකාවේ හෙට ලෝකෙට යන බ්‍රෑන්ඩ් එකක් වේවා. ඉක්මනින්ම නොබෝ දිනකින් මං හිතන්නේ ඔයාගේ වයසක් නෙමෙයි. ඔයාට තව අවුරුදු ගාණක් මේ මැච් එක ගහන්න පුළුවන්. මොකද ඔයා තාක්ෂණයෙන් සන්නද්ධ. තාක්ෂණයෙන් සන්නද්ධයි කියන්නේ වයස ඉලක්කමක් විතරයි. ජය වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔයාගේ ගමනට මගෙන් පුංචි තෑග්ග. තෙරුවන් සරණයි පුතේ. අපටත් වේවා. මේක වැටෙනවා මේක. සියලුම සම්‍යක් දෙවරුන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. තෙරුවන්ගේම සරණ ලැබේවා. මේ මම පුතාට යහපතක් වේවා පුතේ. අවංකව මම ආදරේ පුතේ ඔයා.